Good morning. දැන් අපි යනවා මන්නාරම. මන්නාරම යනවා කොහෙටද? ඩොරෙක් යනවා. ඊට පස්සේ ආයෙ මොකද යන්නේ මන්නාරම? ආයෙ ඉන්න ඕනේ මෙහෙ තලේ මන්නාර පැත්තට ඇවිල්ලා මේ යන්න ඕනේ මේ ඇඩම්ස් බ්‍රිජ් නේ ඇඩම්ස් අයිලන්ඩ් එකට යනවා. ඩොරෙක් බංගලෝ ගියා ඇඩම්ස් අයිලන්ඩ් ගියා ඊට පස්සේ එෆ්නා ගියා. ඇඩම්ස් බීච් නේ? ඇඩම්ස් බ්‍රිජ්. අදම විපාක. ඇඩම්ස් බ්‍රිජ් ගියා. ඊට පස්සේ ගෙලින්ම ජැෆ්නා නේ? ඔව්. ඊට පස්සේ ජැෆ්නා. එහෙනම් ගමනේ තුරු විස්තර ටිකත් එක්ක හම්බුනේ. තව ඉස්සරහට. එහෙනම් අපි ගියා. මේක තමයි ඩොරෙක් ඩොරෙක් බංගලෝ එක කියන්නේ. මේක හැදුවා කියලා විශ්වාස කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1802 ඉඳන් 1804 වෙන කාලේ තමයි ෆෙබ්‍රික් නෝත් ආණ්ඩුකාරයා විසින් මේක හදුවා කියලා තමයි කියන්නේ. මේකේ තියෙන විශේෂම දේ තමයි මේක හදලා තින්නේ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. ඒ කියන්නේ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හදපු ඔය ලංකාවේ තියෙන පරණම් බිල්ඩින් වල එකක් තමයි මේක. මේක තියෙන විශේෂම දේ තමයි මේක හදලා තියෙන්නේ ගඩොල් සහ සිමෙන්ති. ওই දෙක මික්ස් කරලා තමයි මේක හදලා තියෙන්නේ. මේක තියෙන්නේ මන්නාරමේ අරිප්පු මුහුදු වෙරළ තීරේ තමයි මේක තියෙන්නේ. බංගලෝ එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මන්නාරමේ ඉඳන් ගත්තොත් එහෙම මන්නාරමේ ඉඳන් කිලෝමීටර් 30ක් විතර වගේ එන්න ඕන මෙතනට එන්න. මේක හැබැයි මේ ළඟින් ගියාට මේක ඇත්තටම ගොඩක් දික්ටි පුපුරලා තියෙනවා. කියනවා සමහරක් ඒවා මේ කෙලිම ගලවගෙන වැටලා තියෙන්නේ මේ පැත්තට. ඉතින් මේ එද්දි චුට්ටක් ඒ කියන්නේ පොඩ්ඩක් අනිවාර්යයෙන්ම මේ බලන්න. මොකද දැන් ඔය සමහර තැන්වල ඔය මේ ඔය ආච් වගේ තියෙන තැන්වල එහෙම ඔය දෙපැත්තෙන් පුපුරලා තියෙනවා. ග්‍රීක වාස්තු විද්‍යාව ගැන සහ මන්නාරමේ ඉතිහාසය ගැන ඇත්තට මේක මේ හොඳ සාක්ෂියක්. ඒ තියෙන විදිහට හොඳ තොරතුරු ටිකක් ගන්න පුළුවන් මේකේ. අපි යම් බලන්න ඇතුළට. දැන් මම මෙතන දැක්ක මේ තවත් හොඳ දෙයක් තියෙනවා. මේගොල්ලන්ගේ සාමාන්‍ය දැන් අපේ පැතිවල එහෙම ඇතුළට ඇද්දි සෑහෙන ටොපි කොලයි අරවයි මේවා යෝවනේ තියෙන්නේ. ඒ මේගොල්ලන්ගේ ඒව නැහැ. මේක ලස්සන්ට මේ පිළිවෙලට තියන් ඉන්නවා මේක. ඇත්තට මෙතන මේ ලස්සනයි මේක. මේක මම හිතන්නේ මේ සාමාන්‍යයෙන් සන්රයිස් එකට වඩා මම හිතන්නේ සන්සෙට් ටයිම් එකට තමයි මේක ගොඩක් සෙට් වෙන්නේ මෙතන.
තියෙන තැන නම් මාර ලස්සනක් තියෙනවා. දැන් මේක මෙහෙම මේ තරම් ලස්සනට තියෙනවා නම් ඒ දවස්වල කියන්නේ මේ දවස් කොළඹේ පරිසරයේ මේ බිල්ඩින් නැති කාලේ 1802 හොඳට මේ පරිසරය හොඳටම රැකිලා තියෙන කාලේ මෙතන මාරම ලස්සනට තියෙන්නේ. ඒක ඉතින් දැන් අච්චර අර වගේ ගොඩක් දුරකින් ඇවිල්ලා මේ වගේ දැනගම මේ බංගලෝ එක හදන්න නැත්නම් මේ වගේ හොඳ ලස්සන පරිසරයක් තියෙන හින්දා මේ බිල්ඩින් එකේ තියෙන මේ ටික විතරයි. ඊට පස්සේ මතන තව ටිකක් තියෙනවා. ඒක කියන්නේ ගඩොල් ටිකනේ අත්තිවාරෙම විතරයි එතන තියෙන්නේ. අර පැත්තේ තියාගෙන මේක ලොකුවට තිබිලා තියෙන ලස්සනට. දැන් නැතිනම් කඩාගෙන වැටලා තියෙන්නේ මේ හැමදේම. සෝරි ජෆෝල්ලා අපි දැන් යනවා ඇඩම්ස් බ්‍රිජ් එක පැත්තට. ඒකත් අයිලන්ඩ් තියෙනවා බලන අයිලන්ඩ් එක පැත්තට යන්න පුළුවන් නේද? ෆස්ට් අයිලන්ඩ් එකට නම් කොහොමවත් යන්න පුළුවන්. සෙකන්ඩ් අයිලන්ඩ් එකට එහෙම යන්න පුළුවන් දෙයක් චුට්ටක් බලන්න ඕනේ. ඒක අපි නම් ඔයාලා ඇඩම්ස් බ්‍රිජ් එකේදී අපි හම්බෙමු. ආරම්භන ඇත්තටම අපි මේ මොඩුව කියන්නේ විලච්චි ඉඳන් එද්දිත් අපි මේ පාරේ තමයි ආවේ. ඒ වුණාට අපිට මේ කිසිම දෙයක් කරගන්න අපේ චිප් වල ඉඩ තිබෙත් නැහැ. බැටරිත් බැලේ වෙද්දි. ඒ හින්දා ඉතින් ආයි මන්නාර ඉඳන් කිලෝමීටර 30ක් විතර වගේ ආයි අනිත් පැත්තට අපි ආව පාරට ආවා. එතනින් පස්සේ අපි ආයිත් මං හිතන විදිහට කිලෝමීටර 140ක් 50ක් විතර අපිට ආයි කියන්නේ අපි අර ටයිම් එක මැනේජ් කරගත්තේ නැති හින්දායි අපි ඔය මේ චිප් ප්‍රශ්න බැටරි ප්‍රශ්න හින්දා ආයි කිලෝමීටර් 140ක් විතර අපිට ආයි කරගෙන වෙලා තියෙනවා මන්නාර මෙතන. ඉතින් අපි අද ප්ලෑන් කරන් හිටියේ ඉතින් මෙතනට ඇවිල්ලා ඊට පස්සේ කෙලින්ම මේ ජෆ්නා යන්න කියලා. ඒකට අපිට ඇත්තටම මේ ඒක කරගන්න හම්බුනේ නැහැ. ඒක අපේ මැනේජ්මන්ට් එකේ තිබ්බ කරත්. අපි දැන් හිතන් ඉන්නේ මෙතන ඉඳලා ඊට පස්සේ අපි කෙලින්ම මේක බලලා දැන් ආයි කෙලින්ම යන්න ඕනේ මන්නාරම හරහා ඇඩම්ස් බ්‍රිජ් එකට. එතනට ගිහිල්ලා එතනින් පස්සේ තමයි අපි ආයි ජෆ්නා වලට එන්නේ. ඒනවනේ මේ ලස්සන සන්රයිස් එකක් තියෙනවා. මේ පැත්තේ ඇත්තට මේ ගිල්නොක්සි ජෆ්නා පැත්ත වගේ තමයි සන්රයිස් එක සහ සන්සෙට් එක කියන දෙක මාර ලස්සනයි මේ පැත්තේ. අපිට දැන් නම් මේ සම්පූර්ණ නිකන් මේ මෙහෙම පෙවුනට අපි එද්දී නිකන් අර ඉර ලොකු රවුමට නිකන් රෝස පාටට ඒක මාර ලස්සනට අපි අර ඊයේ කියන්නේ තලේමන්නාරම් ජැටියෙක් ගාවට එතන ජැටියෙක් ගාවත් ඒ වගේම මේ ලස්සන සන්සෙට් එකක් බලාගත්ත ඒ විදිහට. ඒක ඇත්තට මේ පැත්තට වෙන්නේ ඒක මාර විදිහට දිනන සාමාන්‍යයෙන් දැන් අපි අපේ නව කළුතර පැත්තෙන් එහෙම ඉච්ච ලොකුට ඒක එහෙම පේන්නේ නැහනේ. ඊට මේ පැත්තේ ඒක මාරම ලස්සනට මේ උතුර පැත්තට වෙන්න බලන්න පුළුවන් ඒක.
තැනක මං ඉන්නේ. ටවුන් එක කිට්ටුව අපි දැක්ක මේ මාර ලස්සන කුරුල්ලෝ ටිකක් ඉන්න දැනක් මෙතන අර මේ සීසනල් බර්ඩ්ස් ලාට සෑහෙන ප්‍රසිද්ධ වෙන මන්නාර. මේ වගේ එකක් අපි දැක්කම ලයික් එක නතර කරලා ආව බලන්න. දෙසැම්බර් ෆ්ලැමින්ගෝ සීසන් එකනේ. ෆ්ලැමින්ගෝස් ලාට බලන්න හම්බෙච්ච ෂුවර් එකක් නෑ. ඒවා දීලා යන්නේ කටින් කටු ඔයත් වැඩ බඩගාගෙන හරියට. ඔව්. ෆ්ලැමින්ගෝස් වලින් ඉඳලා ෂුවර් එකක් නෑ. හැබැයි මේ වෙන කුරුල්ලෝ වගේ දැක්ක එහෙම චුට්ටක් යනවා අපි පැත්තට බලන්න. වීඩියෝ කරගෙන යනවා. අපෝ. මං ඉස්සේ නැද්ද? ළඟටම ආව දැන් ගියානේ අපි අදිනවා. ඔයගේ කැමරා ලෙන්ස් එකක් තිබ්බන. අඩුම 70 200ක් තිබ්බන. එහෙම නැත්නම් 18 140ක් තිබ්බන ඒත් මොකක් හරි මෙච්චයක් ගහන්න තිබ්බා. 18යි 140ක් තිබ්බන එක පොඩ්ඩක් හරි ලං කරලා අරගන්න තිබ්බා. වැඩක් නැහැ බං ගියා කියලා. මේ හරිය තමයි ළඟම ඉන්නේ බං. දන්නේ? මෙතන තමයි ළඟම තැන පේන්නේ. මෙතන තමයි කොහොම පේන්නේ ළඟටම. GoPro එකට පේන්නේ නැහැ හරියට. රාජ ලෙන්ස් එකක් තිබ්බ නැත්නම් මේ කැම් එකක් තියෙන හොඳ ලෙන්ස් එකක් ඕනේ. ලෙන්ස් එක නැති ප්‍රශ්නේ තියෙන නිකන් 50 mm එකක් කියලා තියෙන්නේ. එහෙනම් අපි යනවා දැන්. දැන් ආයි මේ වගේ මොන හරි තිබ්බොත් නතර කරලා වීඩියෝ ඉතින් ගන්න පුළුවන් ලෙවල් එකට අරගන්න. ඉතින් අන්ට ඉතින් අපි දැකලා අපි විඳින සුන්දරත්වය තමයි ඉතින් මේ ඉතුරු ටික තියෙන්නේ. වහින කාලේට වාරගම් කාලේට මම හිතන්නේ මේවා පිරෙනවා ඇති. කොහොමතර උදෙන් එන වතුර ටික මේ පැත්ත එනවනේ වාරගම් කාලේට. කලපෝල්ට මම ඉදලන්නේ තියෙන වාරගම් කාලේ මේ ඔක්කොම වතුර ඇවිල්ලා පිරෙන්නේ සම්පූර්ණයෙන්. අපි එහෙනම් එඩම්ස් බ්‍රිජ් එකේදී හම්බෙමු. එතන යනවා මේ කලපෝට. මේකට මං ගියා ඩ්‍රෝන් එක උඩින් දාපන් කියලා උඩින් දාන්න ගියාදී උඩින් දෙන්නේ නැහැ පල්ලෙහෙන් දැම්ම. අන්තිමට ගෙටෝ මොකක් හරි දැන් ඩ්‍රෝන් එක වැටෙනවා වතුරට. දැන් ඔක්කොම පැත්තෙන් දැන් අපි යනවා ඩ්‍රෝන් එක හොයන්න. අර කේස් එකම දැන් කලපුවට බහින්න ඩ්‍රෝන් එක හොයන්න. පැටිච්ච තැනක් හොයාගන්නත් තමයි. මේකට කෙලින්ම ගිහුවා දාන්න එපා වැඩිය. ගැඹුරට දාන්න එපා. ගැඹුරට නේ පාත් කරන්න එපා කියලා කිව්වේ. පාත් කරන්න නැතුව මේ හරි වැඩ නැත්තේ. එහා පැත්ත.
හරිනම් ගැඹුරදී හරි හැබැයි බහි දැස්සනන්නේ. මොකද්ද මේ රිටක් පොඩ්ඩක් එන යන්න. කුකුඩිය හිටන් ඉන්නව නේද? ඔව්. ඔය හරි වැටෙන්න. රේල් පාර ගාවෙන් දාලා මෙතෙන්ට ආවනේ ඉවරයි බං කුරුල්ල බලන්න. නෑ උන් එහෙනේ හිටියේ. අපි ගියාට පස්සේ මෙහෙට ආවා. දැන් වයි ඔක්කොම ගියා නේ. මේ ඩ්‍රෝන් එක හොයනවා කියන්නේ වෙනම එකක්. දැන් විනාඩි 20ක් විතර තිස්සේ හොයනවා ඉතින්. කොල්ලගේ වඩු හම්බෙලා අම්මෝ ලොකු දෙයක්. හරිනේ ඩ්‍රෝන් එක පාත් කරන්න එපා කොටයි බින් දාලා දිහාන් කියලා. ඉතින් ඔය කොහොමත් මේ දැක්කම කොටලා දානනේ මොකද අපිට මේ අතනාර මේ අර බංගලෝ එක ගාව වීඩියෝ කරන ගියන් පස්සේ කපුටු රංචුවක් කොටන්න ගත්තා. ඉතින් මම ඒකට කිව්වා මේ පාත් කරන්න එපා උස්සලා තියාගනින් කියලා. ඉතින් ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න හම්බෙන්නේ නැහැ. දැන් ඉතින් ඕක සර්විස් දාන කම්ප්ලීට් කරන්න වෙන්නේ. දැන් කවන්නේ හම්බුණානේ. ලක්ෂ දෙයක් විතර උඩු පට්ටම් මේ ට්‍රිප් එකක් හින්දා හම්බුනේ මොලොක දෙයන්නේ. මේ බලාගෙන වරෙන් ඈ බලාගෙන වරෙන් මේ මෙතේ මේ ගස්වල කටු තියෙනවා. ඒ කටු වෙනේ මචං ඈ බලාගෙන තියන් කකුල. මේ මඩ ගිහිල්ලාද? ඈ? ඔන් කරන්න දැන් කොහොමද සර්විස් කරන්න බෑ නේද? නෑ ඔන් උනත් ඔන් කරන් try කරන්නවත් හොඳ නෑ. සම්පූර්ණ වතුර ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සර්විස් කළා තමයි කරන දෙයක් කරන්නේ. මේ පියදලව බෑකේ දාන්නේ දැන්. Taliman border nih kan, kali ini namanya ini ada bridge kan, tahun kilometer 30 atau lebih dari kapan nanti ya, hari hari sepak, back to the running gitu jatuh kali, kira ada, kalau ini
ඔය එහෙම මෙහෙම දානවා කිසිම ඉල්ලා බලන්න නැහැ. එන්න පාරෙන් මේන් රෝඩ් එකට දානවා කිසිම ගානක් නැහැ. අනිත් පැත්තේ ඉන්න බූරු. බූරුගේ බූරුගේ පාරට පයින් පාරට එහෙම සුට්ටක් එකක් බලාගෙන ඉන්න යන් කෙලින්ම ඇඩම්ස් බීච් බලන්න. මේ කෙල්ල ලස්සනයි. ආයි ඒක මම දැක්ක ලස්සනම කෙල්ල වෙන එකක් නුවර. අනික අනුරාධපුරේ මන්නාර මේටිකට සුපිරිම සුපිරි. ආයි අර කරවල වාඩි වල කරවල පැත්තක් කියලා හිතන්න බෑ මේ ඉන්න කෙල්ල දැක්ක. ඒක ලස්සනයි කියන්නේ. කාලියේ ක්‍රීම් එකක් විකිල්ලා තියන්නේ බෙහෙට මන්නාරවට. දැක්කනේ වංගුවේ බූරු ඔහේ යනක් පුරන්න දුනුත් ඔහේ පාන. ආමරත් එහෙම කිව්වොත් ඉවරයි.